සියලු දෙනාටම ආයුබෝවන්. අද ඔයගොල්ලෝ වීඩියෝෙන් කතා කරන්නේ Black Mirror කියන airdrop එක සම්බන්ධව. ඒගොල්ලන්ගේ X account එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් verify gold badge එකක් තියෙනවා. ඒ විස්තර බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ Twitter account එකට ඔයාලට ආවට පස්සේ ඊළඟට බලමු ෆන්ඩ් එක සම්බන්ධව crypto rank එකට ආවට පස්සේ තාම මේකේ ෆන්ඩ් එක ගැන නම් කිසි සඳහනක් නැහැ. ඒ වගේම airdrop එක potential තියෙන්නේ. ඒ වගේම airdrop එක පිළිබඳ විස්තරයක් ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ page එකට ආවට පස්සේ crypto rank එකේ තියෙන. හරි ඊට පස්සේ අපි site එකට එමු. site එකට ආවට පස්සේ අපිට මේකෙදි මුලින්ම අපේ Solana wallet එකකින් තමයි connect වෙන්න ඕනේ. අපිට මේකට Phantom wallet එක connect කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට Solana කියලා select කරලා මම Phantom wallet එක connect කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ නැවතත් authorize කරන්න එනවා. ඒකත් confirm කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි Solana wallet එකක් connect කළා. ඊළඟට අපිට EVM wallet එකක් connect කරගන්න තියෙනවා. මේකට MetaMask wallet එක, OKX wallet එක වගේ wallet ඔයාලට connect කරගන්න පුළුවන්. දැන් මම EVM කියන එක click කරලා මම MetaMask wallet එක select කරනවා. මේ විදිහට මම MetaMask wallet එක connect කරගන්නවා. හරි නැවතත් ඔයාලට මේකේ confirm එකක් එනවා. authorize කරන්න එනවා. නැවතත් ඔයාලට මෙතන connect EVM wallet කියලා තියෙනවා. ඒක click කරන්න. ඔයා connect කරගත්ත EVM wallet එක authorize කරන්න එනවා. මේ වගේ confirm කියන එකක් එයි. ඒකත් click කරලා confirm කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ final step එක විදිහට අපේ Twitter account එකට මේකට connect කරගන්න. මේක X connect කියලා තියෙනවා. අපේ X account එක මේ විදිහට connect කරගන්න තියෙන්නේ. මේ විදිහට authorize app කියන එක click කරලා වාගේ X account එක මේකට connect කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ message එකක් බලා ගන්න පුළුවන්. දැන් මේක registration complete කියලා වැටෙනවා. ඒ වගේම congratulations කියලා message එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි යාළුවනේ ඔයාලට step ටික තියෙන්නේ අපිට register වීම සම්බන්ධව. මේක කිසිම referral system එකක් නැහැ. අපිට මේක normal විදිහට කරන්න තියෙන්නේ. ඊට පස්සේ step එක විදිහට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් process to experience කියලා තියෙනවා. මෙන්න මේක උඩ click කරන්න. click කරලා පස්සේ නැවතත් ඔයාලට මෙන්න මෙතන තියෙනවා Black Mirror experience area කියලා. ඒකත් click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. මේකේ ඔයාලට කරන් තියෙන මේ enter කියන එක ඔබන්න. enter කියන එක click කරලා ටික වෙලා ගියාට පස්සේ මෙතන skip කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ skip කියන එක click කරලා ඉස්සරහට යන්න. ඉස්සරහට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. එන්නේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා access dashboard කියලා. මෙන්න මේක උඩ click කරන්න එකපාරක්. ඊට පස්සේ site එකට මේ විදිහට login එකක් ගන්න. මෙතන ඔයා connect කරගන්න ඔයාගේ Solana wallet එක. එහෙම නැත්නම් Ethereum wallet එක. එහෙම නැත්නම් ඔයාගේ MetaMask wallet එක. හරි OKX wallet එක මෙතනට connect කරගන්න පුළුවන්. ඔයා connect කරපු wallet එක මෙතන connect කරගන්න. ඊට පස්සේ මේකත් කලින් විදිහටම confirm කරගන්න. මට බලා ගන්න ඕනේ මම මගේ Phantom wallet එකෙන් මම register වුණා. දැන් මම Phantom wallet එක නැවතත් මේකට connect කරගන්නවා. ඊට පස්සේ නැවතත් අපේ X account එක Twitter account එක මේකට connect කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන නැවතත් authorize app කියලා බලා ගන්න පුළුවන්. ඒකත් click කරලා ඔයාගේ Twitter account එක මේකට connect කරගන්න. හරි connect කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. දැන් අපේ Solana wallet එකෙන් තමයි log වෙලා තින්නේ මම. ඔයාලට කැමති wallet එකක් මේකට use කරන්න පුළුවන්. ඔයා MetaMask wallet එකද ඒකත් ඔයාලට use කරන්න පුළුවන්. දැන් මෙතන overview කියන තැනට ආවට පස්සේ මෙන්න වගේ task ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ social quest කියලා තියෙනවා. මේවා කරන්න තියෙන මෙන්න මෙතන ඉස්සරහින් තියෙනවා go කියලා. මෙතන point ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මේ go කියන එක click කරන්න. click කරලා පස්සේ මේ වගේ option තුනක් තියෙනවා. like for you manual like කරන්න තිබුණා අපිට cancel කියන එකත් click කරලා cancel කරගන්න පුළුවන්. මේක අපි manual කළොත් අපි manually ඒක ඒ post එකට like කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ post එකට අදාළ දේ අපි කරන්න ඕනේ. retweet කරන්න තිබ්බනම් ඒක retweet කරන්න ඕනේ. comment කරන්න තිබ්බනම් අපි manual තමයි ඒක කරගන්න තියෙන්නේ. මෙතන like එකක් තියෙනවා like එක manual කරගන්න. manual කරාම වෙන්නේ අපිට මේක මෙන්නගේ claim point කියන එක click කරන එක පාරක් ටික වෙලාවක් යනවා. කියන්නේ ටික වෙලාවක් කියන්නේ දවස් ගාණක් වුණත් මේකට යන්න පුළුවන්. ඒගොල්ලෝ මේක check කරලා බලලා තමයි මම හිතන්නේ මේක අපිට කම්ප්ලීට් කරන්න. ඒක pending කියලා තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට point add වෙන්නේ නැහැ. දැන් අපි දෙවෙනි එක කරාට මෙන්න එතන පුළුවන් ඔයාලට comment for you කියලා තියෙනවා. ඒක click කරාට පස්සේ ඒක ඔටෝම
ඒගොල්ලෝ කමෙන්ට් එකක් අපිට හදනවා. දැන් මේකදී ඔයාලට පෙන්වන්න බෑ පොඩ්ඩයි මම පෙන්වන්න ඊළඟ එකේදී. දැන් මෙතනදී නැවතත් අර පරණ එකටම තමයි ආවේ. අපිට මැනුවලි තමයි මේකට කමෙන්ට් කරන්න තියෙන්නේ. එතකොට වෙන්නේ මම අර කලින් කීප විදිහටම පොඩ්ඩක් දවස් ගාණක් මේක අපිට පරක් වෙනවා රිවෝඩ් එකක් ගන්න. මේකත් අපිට මැනුවලි තමයි මේ විදිහට මොකක් හරි ඔයාලට පුළුවන් ටයිප් කරන්න ඒ අදාළ දේ බලලා ඔයාලට මේක මොකක් හරි කමෙන්ට් එකක් දාන්න තියෙනවා. මේක ක්ලේම් පොයින්ට් කියන එක ක්ලික් කරලා පස්සේ ටික වෙලාවක් යනවා. queue එකේ තමයි තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් queue එකට ආවා කියලා මැසේජ් එකක් එනවා. දැන් මේකෙදි මම එකක් කරලා වෙනවා retweet for you කියන එක ක්ලික් කරලා පස්සේ වෙන්නේ ඒක ඒගොල්ලොම retweet කරනවා. එතකොට අපි එවලෙම අපේ මේ පොයින්ට් ප්‍රමාණය අපිට බැලන්ස් එකට එකතු වෙනවා. එවලෙම අපිට බැලන්ස් එකට එකතු වෙනවා බලා ගන්න පුළුවන් ඒක කම්ප්ලීට් කියලා වැටලා තියෙනවා. අනිත් ඒවා pending කියලා queue එකේ තියෙනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් ඒක ඔටෝම කරගන්න like for you කියන එක ක්ලික් කරලා ඒකේ අදාළ පොයින්ට් ප්‍රමාණය එවලෙම ඔයාලට ගන්න පුළුවන්. දැන් මේ විදිහට 50 පොයින්ට් 100ක් ලැබිලා තියෙනවා. දැන් මම පෙන්වන්නම් ඊළඟ එකත් මේ කරලා මේ රීට්වීට් කරන්න. එතකොට ඒක ඔටෝම වාගේ පොයින්ට් වලට එකතු වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කරපු හැම එකම කම්ප්ලීට් කියලා තියෙන්නේ. දැන් මෙතන ප්‍රොසෙසින් කියලා බලා ගන්න පුළුවන්. මේ මයිස් ක්වෙස්ට් කින් තැනට එන්නකෝ. ආවට පස්සේ ඔයාලට එතනදී ඔයාලට ඔයාගේ ටෝටල් පොයින්ට් ප්‍රමාණය මෙතන බලා ගන්න පුළුවන්. ඊට මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් pages තියෙන හැම එකම කම්ප්ලීට් කරගන්න. ඔයාලට මේ වගේ පොඩි ටාස්ක් කීපයක් තමයි තියෙන්නේ. මේ සෝෂල් ටාස්ක් කීපයක් තියෙන්නේ මේ Twitter රීට්වීට් කරන්න, ෆලෝ කරන්න, ඒ වගේ දේවල් පොඩි කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේ පොඩි සිම්පල් ටාස්ක් ප්‍රමාණයක් තමයි දැනට තියෙන්නේ. මේ හැම දෙයක්ම කරගන්න. එක දිගටම කරන්න යන්න එපා. ඔයාගේ Twitter account එකත් ආරක්ෂා කරගෙන වැඩි කරගන්න. තවසර ටාස්ක් 3ක් විතර කරත් ප්‍රමාණවත්. ඕක ටික තමයි යාළුවනේ කියන්න තියෙන වීඩියෝ සම්බන්ධව. අදට මේ වගේ සමු ගන්නවා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හමු. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.